ඔයා හිතනවද පුංචි මුදුවක් නිසා රජවරු රාජ්‍යයන් කඩා වැටෙනවා. යුද්ධ ආරම්භ වෙනවා. හොඳ මිනිස්සුත් නරක අතට හැරෙනවා. Lord of the Rings කියන්නේ සරල ෆැන්ටසි මුවි එකක් නෙමෙයි. මේක බලය, ලෝභය සහ එක තීරණයකින් ලෝකයම විනාශ කරන්න පුළුවන් හැටි ගැන කතාවක්. අද අපි බලන්න යන්නේ The Fellowship of the Ring කියන Lord of the Rings movie series එකේ පළවෙනි movie එක. මේ මුදුව මධ්‍යම පෘථිවිය අඳුරෙන් වසා ගනීද? නැත්නම් කාට හරි මේ මුදුව විනාශ කරන්න පුළුවන් වේද? මේ දේවල් දැනගන්න channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. මේ හැමදේම පටන් ගන්නේ බලමුදු 19 නිර්මාණය කිරීමත් සමග. එයින් මුදු 3 අමරණීය ඥානවන්ත වගේම සුන්දර සුරයන්ට ලබා දුන්නා. මුදු 7ක් කඳුවල උමං ඇතුළේ ජීවත් වෙන සටනට දක්ෂ කුරුමිටි අධිපතියන්ට හිමි වුණා. අවසාන 9 මිනිසුන්ට හිමි වුණා. මේ අධිරාජ්‍යවරුන්ට තමන්ගේ වර්ගයාව ආරක්ෂා කරගන්න ශක්තියක් සහ අධිෂ්ඨානයක් මේ මුදු නිසා හිමි වුණා. හැබැයි කාඩත් හොරෙන් තවත් එක බලගත මුද්දක් නිර්මාණය වුණා. මෝඩෝර් ප්‍රදේශයේ තියෙන ඩූම් කියන ගෙනිකන්දෙදී අඳුරට අධිපති සෞරෝන් එයාගේ ක්‍රූරත්වය, නපුරු බලවේග වගේම හැමෝම පාලනය කිරීමට ඔහුට ඇති ආශාව ඇතුළත් කරලා බලමුදු 19 පාලනය කර හැකි තනි මුද්ද නිර්මාණය කරා. ඒ තායින් පස්සේ මධ්‍යම පෘථිවියට අත් උනේ භයානක ඉරණමක්. මධ්‍යම පෘථිවියේ සමහර රාජ්‍යයන් වලට මුද්දේ වලයට යටත් වෙන්න සිද්ධ වුණා. මේකට විරුද්ධව සූර්යයන් සහ මිනිස්සු එකතු වෙලා ගොඩනගපු මිත්‍ර හමුදාව යුද්ධයේ ජයග්‍රහණයට ළඟා වුණත් සෞරෝන්ගේ මුද්දේ බලයට විරුද්ධ වෙන්න කාටවත් බැරි වුණා. සෞරෝන් ගොන්ඩෝර් රාජ්‍යයේ රජතුමාව මරනවා. රජතුමාගේ පුතා ඉසින්දෝර් තාත්තගේ කඩුවෙන් සෞරෝන්ට පහර දෙන්න යද්දී සෞරෝන් කඩුව කඩලා දානවා. ඒත් ඉසින්දෝර් කැඩුණු කඩුවෙන් සෞරෝන්ගේ මුද්ද තියෙන අත කපලා දාලා සෞරෝන්ව විනාශ කරනවා. ඊට පස්සේ ඒ මුද්ද ඉසින්දෝර්ට අයිති වෙනවා. මුද්ද විනාශ කරලා අඳුර ලෝකයෙන් තුරන් කරන්න පුළුවන්කම තිබ්බත් බල තණ්හාව නිසා ඉසින්දෝර් මුද්ද තමන් ළඟ තියාගන්න තීරණය කරනවා. සෞරෝන්ට පක්ෂපාතී කණ්ඩායම් නිතරම ඉසින්දෝර්ව මරන්න උත්සාහ කරා. ඉතින් එහෙම වෙලාවකදී ඉසින්දෝර් මේ මුද්ද පැලඳගත්තම ඔහුට අදෘශ්‍යමාන වෙන්න බලයක් ලැබෙනවා. ඉතින් ඔහු එහෙම පැනලා යන හදද්දී මුද්ද ඔහුට පිටුපෑවා. මුද්ද ඔහුගේ අතින් ගිලිහිලා වතුර යටටම යනවා. මුද්දට ඕන විදියට තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් මුද්ද ගැලවුණ නිසා අදෘශ්‍යමාන බලය නැති වෙන ඉසින්දෝර්ව සෞරෝන්ට පක්ෂපාතී ඕක්ස් කියන විරූපිකයෝ විසින් මරලා දානවා. ඉතින් මේ මුද්ද හරි වෙලාව එළවෙනකන් අවුරුදු 2500ක් මේ වතුරට හැංගිලා තිබුණා. ඊට පස්සේ ගොලම් කියන කෙනාට මේ මුද්ද හම්බෙනවා. මුද්ද බලය නිසාම එයාට අවුරුදු 500ක් වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණා. හැබැයි එයා දැන් විරූපී සතෙක් වගේ වෙලා ඉන්නේ. ඉතින් ගොලම් මගේ වස්තුව කිය මුද්ද දිහා බල නිතරම මුමුණනවා. ඉතින් මුද්ද අවුරුදු 500කට පස්සේ ගොලම්ව තමන්ගේ අයිතියෙන් ඉවත් කරනවා. හැමදේම වෙන්නේ මුද්දට ඕන විදිහට වුණාට මුද්ද නොහිතපු දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ෂයවල ජීවත් වෙන බිල්බෝ බැගින්ස් කියන හොබිට්වරයා අහම්බෙකින් මේ මුද්ද දැකලා අරගන්නවා. ඉතින් මුද්දේ බලය නිසාම බිල්බොට ලොකු ආයු කාලයක් ලැබෙනවා. ඉතින් දැන් තමයි කතාවේ වර්තමානයට අපි එන්නේ. ඉතින් ඊට කලින් කියන්න ඕන මේක පැය 3මාරක් විතර දිග මූවි එකක්. ඉතින් ලොකු අන්තර්ගතයක් තියෙනවා. කතා රසය විනාශ නොවෙන්න හැම වැදගත් පොයින්ට් එකක්ම ඇතුළත් කරලා පැහැදිලි කිරීමකුත් එක්ක මම මේ මූවි රීකැප් එක ගෙනාවා. ඉතින් කතාවේ අවසාන වෙනකම් රැඳිලා ඉන්න. දෙවෙනි මූවි එකක් ඕනද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි අපි යමු දැන් කතාවට. ඉතින් දැන් තමයි කතාවේ වර්තමානයට අපි එන්නේ. අද බිල්බෝගේ 111 වෙනි උපන්දිනය. බිල්බෝ නම් එයාගේ ජීවිතයේ ලැබපු අත්දැකීම් ගැන පොතක් ලියන්න පටන් අරන් ඉන්නේ. ඉතින් බිල්බෝ ජීවත් වෙන ෂය කියන ප්‍රදේශයේ ජීවත් වෙන්නේ හොබිට්ලා. මෙයාලා මිනිස්සු වගේ වුණත් හුඟක් මිටේ. සාමකාමී ජීවිතයක් ගත කරන මෙයාලා කෑමටත් හරිම පෙරේතයි. ඉතින් මේ ඉන්නේ බිල්බෝගේ නෑදෑ පුතෙක් වෙන ෆ්‍රෝඩෝ බැගින්ස්. මෙයාගේ දෙමාපියෝ නැති වුණ දවසේ ඉඳලා බිල්බෝ තමයි මේවා බලාගන්නේ. ඉතින් ෆ්‍රෝඩෝ පොතක් කියවද්දි ඇහෙනවා එයා ආසම කෙනෙක් වෙන ගැන්ඩල්ෆ් ගම දිහාවට එනවා. ඉතින් ගැන්ඩල්ෆ් කියන්නේ මායාකාරයෙක්. ඒ වගේම එයා බිල්බෝගේ හොඳම යාළුවෙක්. ඉතින් මට නම් පුංචි කාලේ මූවි එක බලද්දි ගැන්ඩල්ෆ් දැකපු මුල් දවස්වල හිතුණා මේනේ හැරි පොටර් මූවි එකේ ඩම්බල්ඩෝර්ද කියලා. ඔයාලත් එහෙම මුලින්ම බලද්දි රැවටුණා නම් ඒ සුන්දර කාලේ ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් ෆ්‍රෝඩෝ දන්නවා බිල්බෝ ළඟ අමුතු දෙයක් තියෙනවා.
ඒ ගැන ගැන්ඩල්ෆ් දන්නවා කියලා. මෙයාලා ඒ ගැනත් කතා වෙනවා. ඉතින් ගැන්ඩල්ෆ් බිල්බෝගේ ගෙදර දොරට තට්ටු කරත් බිල්බෝ හිතන්නේ එයාගේ කරදරකාර නෑදෑයෝ කියලා. බිල්බෝ ගැන්ඩල්ෆ්ව දැක්කම හුඟක් සතුටු වෙනවා. ගැන්ඩල්ෆ් ආවේ බිල්බෝගේ උපන්දිනේ සමරන්න. ගැන්ඩල්ෆ්ට පුදුමයි. බිල්බෝ දකින්න කාටවත් හිතන්න බෑ අවුරුදු 111ක් කියලා. බිල්බෝ ගැන්ඩල්ෆ්ට කෑම බිම වලින් සංග්‍රහ කරලා කියනවා මට දැන් මෙහි ඉඳලා එපා වෙලා. නෑදෑයන්ගෙන් හරිම කරදරේ. මට ඉක්මනින් මෙහෙන් යන්න ඕන. මෙතනදී බිල්බෝ මේ ගමන ගැන නොකියන අදහසක් හැංගිලා තිබ්බත් ඒක ගැන්ඩල්ෆ්ට නම් හොඳටම තේරුම් යනවා. ඉතින් බිල්බෝගේ නෑදෑයෝ ගමේ අය උපන්දිනේ වෙනුවෙන් පාටි එකක් ලෑස්ති කරලා හැමෝම නටලා ගයලා කෑම කාලා සතුටු වෙනවා. බිල්බෝ ෆ්‍රෝඩෝට කියනවා ඔයා තමයි අපේ නෑදෑයන්ගෙන් හොඳම කෙනා. ඒකයි ඔයාගේ දෙමව්පියෝ නැති වුණාම මං ඔයාව හදාගත්තේ. ඉතින් මේ ඉන්නේ ෆ්‍රෝඩෝගේ හොඳම යාළුවා සෑම්. ෆ්‍රෝඩෝගේ අනිත් යාළුවෝ දෙන්න තමයි පිපින් සහ මේරි. මේ ඩබලට නම් ටිකක් පිස්සු. මෝඩ වැඩමයි කරන්නේ. මෙයාලා ගැන්ඩල්ෆ් කියනපු මල් වැඩි හොරෙන් අරන් පත්තු කරලා ලොකු කලබලයකුත් මෙතන ඇති කරනවා. ඒත් ඉතින් අවසානයේදී හැමෝම සතුටින්. ඉතින් දැන් බිල්බෝ කතාවක් පවත්වනවා. එයා කියනවා ඔයාලත් එක්ක ඉන්න ලැබුණ එක සතුටක්. ඒත් මට දැන් යන්න කාලේ ඇවිත්. බිල්බෝ කාටවත් නොදැනෙන්න මුද්ද එයාගේ ඇඟිල්ලට දාගන්නවා. ඉතින් බිල්බෝ එකපාර අතුරුදහන් වුණාම හැමෝම පුදුම වෙනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ මුද්ද ඇඟිල්ලට දාගත්තම ඒ කෙනාට අදෘශ්‍යමාන බලයක් ලැබෙනවා කියලා. බිල්බෝ ගෙදර ගිහින් යන්න ලෑස්ති වෙනවා. ගැන්ඩල්ෆ් ඇවිත් කියනවා ඔයා එතනදී කරපු දේ හරිම වැරදි. මේ ලෝකේ බලමුදු කොච්චර තිබ්බත් ඒ වගේ ඕන දේ වැඩ කරන එක වැරදි. බිල්බෝ කියනවා ඇත්ත තමයි. ඒත් වේලුවට කරේ කියලා. ඉතින් බිල්බෝ යන්න හදද්දී ගැන්ඩල්ෆ් කියනවා ඔයා මුද්ද තියලා යනවා කිව්වනේ. ඒත් තාම ඒක ඔයා ළඟ. මේ මුද්ද ළඟ තියාගන්න ඕන කෙනෙක් ඒකට පුදුම ආසයි. ඉතින් ගොලම් වගේම බිල්බොත් කියනවා මේ මගේ වස්තුව. මේක අයිති මට කියලා. බිල්බෝ ගැන්ඩල්ෆ්ට බනින්න පටන් ගන්නවා. ගැන්ඩල්ෆ් දන්නවා මුද්දේ බලපෑම නිසා මෙයා මේ කියවන්නේ කියලා. ඉතින් ගැන්ඩල්ෆ් ටිකක් සැරෙන් බිල්බෝට කියනවා මට ඔයාගේ වස්තුව ඕන නැහැ. ඒත් ඔයා ඔක තවත් ළඟ තියාගත්තොත් ඔයාටමයි කරදර වෙන්නේ. ඔයාගේ හොඳටමයි මං කියන්නේ කියලා. ඉතින් දුකෙන් උනත් බිල්බෝ මුද්ද තියලා යනවා. ගැන්ඩල්ෆ් මායාකාරයෙක් වුණත් එයාට මේ මුද්ද අල්ලන්න බෑ. එයා මුද්ද අල්ලන්න හදද්දී එයාට 아무තු ඇහැක් වගේ දෙයක් පේනවා. ටික වෙලාවකින් ෆ්‍රෝඩෝ එනවා. එයා අර මුද්ද අතර අරන් අහනවා බිල්බෝ ගිහින් නේද කියලා. ගැන්ඩල්ෆ් කියනවා එයා සූර්යයන් ළඟට ගියා කියලා. ඉතින් ෆ්‍රෝඩෝට මුද්ද අල්ලන්න පුළුවන් කියලා දකින ගැන්ඩල්ෆ් කියනවා මේක ඔයා කොහෙන් හරි හංගන්න. මේ මුද්ද දැන් ඔයාටයි අයිති. ඒ වගේම කාටවත් මේ ගැන කියන්නත් එපා. ෆ්‍රෝඩෝ මේ ගැන ප්‍රශ්න අහති ගැන්ඩල්ෆ් කියනවා ඕවට උත්තර හොයාගෙන මං එන්නම් කියලා. මේ අතර මෝඩෝරවල තියෙන බලකොටුවක් පෙන්නනවා. ඒක ඇතුලෙන් කවුරු හරි වේදනාවෙන් කෑ ගහනවා ෂය ප්‍රදේශය බැගින්ස් කියලා. ඉතින් ඒ වචන දෙකෙන් පස්සේ මේ බලකොටුවෙන් කළු පාට ලෝගෝ ඇඳගත්තු කට්ටිය අශ්වයන්ගේ පිටේ එනවා පෙන්නනවා. මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? මේ කළු ඇඳගත්තු අය කවුද කියලා ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන්. දැන් පෙන්නනවා ගැන්ඩල්ෆ් පුස්තකාලයකට ගිහින් ඉසින්දූර් රජතුමා මුද්ද ගැන ලියපු ලිපියක් කියවනවා. මේ මුද්ද ඉසින්දූර්ට අයිති වුණාම එයාගේ ඇඟිල්ල ගානට කුඩා වෙලා තියෙනවා. එතකොට මුද්දේ ලියවිලා තිබ්බ දේවලුත් මැකිලා ගිහින් තියෙනවා. ඉතින් මුද්දේ ලියලා තියෙන දේවල් වල රහස හෙලි කරගන්න පුළුවන් ගින්දරට කියලා ඉසින්දූර් ලියලා තියෙනවා. දැන් පෙන්නනවා අර කළු පාට ලෝගෝ ඇඳගත්තු කෙනෙක් ෂය බැගින්ස් කියලා අහනවා. මේ හොබිට් වරයා හොඳටම බයෙන් කියනවා බැගින්ස්ලා මෙහෙ නැහැ. එයාලා ඉන්නේ ඉස්සරහ තියෙන හොබිටන් කියන ගමේ. දැන් ෆ්‍රෝඩෝලා පෙන්නනවා. මෙයාලා සින්දුකේකේ විනෝද වෙවි ඉන්නවා. සෑම් මේ පෙන්නන ගෑනුවල මේට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් මෙයාලා ටිකකින් ගෙවල් වලට යනවා. ෆ්‍රෝඩෝ දකිනවා ගෙදර බඩු කවුරු හරි අවුස්සලා. මේ වෙන කවුරුත් නෙමෙයි ගැන්ඩල්ෆ්. එයා අහනවා කෝ ඒක කොහෙද? ආරක්ෂිතයිද? රහසක් දිර තියාගත්ත නේද කියලා. ෆ්‍රෝඩෝ මුද්ද තියෙන ලියුම් කවරේ හංගපු තැනින් අරන් දුන්නම ගැන්ඩල්ෆ් ලියුම් කවර පිටින්ම දානවා ගින්දරට. ඊට පස්සේ මුද්ද අඩුවකින් අල්ලලා අරගෙන ෆ්‍රෝඩෝට කියනවා මුද්දට අරන් බලන්න ඒකේ මොනවද පේන්නේ කියලා. ඉසින්දූර් කියලා තිබ්බනේ මුද්ද රහස හෙලි කරගන්න පුළුවන් ගින්දරට කියලා. ඉතින් ගැන්ඩල්ෆ් මේක ඇත්තද කියලා බලන්නයි යන්නේ. ඉතින් ෆ්‍රෝඩෝ මුද්ද දිහා බලද්දී මුලින්ම මුකුත් නොපෙනුනත් ටිකකින් 아무තු අකුරු වගේක් මතුවෙනවා. මේ අකුරු කියවන්න පුළුවන් කීප දෙනෙක්ට විතරයි. මේ මෝඩර්වල මව් භාෂාව. ගැන්ඩල්ෆ් කියනවා මේ තමයි හැම මුද්දක්ම හැසිරවිය හැකි මුද්ද. මේක අඳුරු අධිපති සෞරෝන් තමයි නිර්මාණය කළේ. එයාව විනාශ කළා ඉසින්දූර් මේක ලබා ගත්තා.
ඉසින්දුර සෞරුන්ගේ මැරුවම මුද්ද අවුරුදු 2500ක් හැංගිලා තිබ්බා. ඊට පස්සේ මුද්ද හොයාගත්ත ගොලම් කියලා කෙනෙක්. එයා ළඟ අවුරුදු 500ක් මුද්ද තිබ්බා. ගොලම්ගේ ගුහාවේදී බිල්බෝ මේ මුද්ද හොයාගත්තා. අවුරුදු 60ක් මේ මුද්ද බිල්බෝ ළඟ තිබ්බ නිසා තමයි එයාට ලොකු ආයුෂ කාලයක් ලැබුණේ. හැබැයි තවදුරටත් මුද්ද ළඟ තියාගන්න එක අවශ්‍යද නැහැ. නපුරු දේවල් ආයෙම අවදි වෙලා. මුද්ද එයාගේ ස්වාමියාගේ හඬ ඇහිලා අවදි වෙලා. ෆ්‍රෝඩෝ කියනවා ඒත් සෞරුන්ව විනාශ කරානේ. ඒක ඇහුන ගමම මුද්දෙන් රහසින් වගේ වචන ටිකක් ඇහෙනවා. හරියට නිකන් සෞරුන් ඉන්නවා කියලා අදහස් කරනවා වගේ. ගැන්ඩල්ෆ් කියනවා සෞරුන්ගේ ආත්මය තාමත් තියෙනවා. එයා මේ මුද්ද හොයාගන්න හදන්නේ ආයෙම දෙවනි පාරටත් මේ ලෝකේ අඳුරින් පුරවන්න. මුද්දයි සෞරුන්වයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. මුද්දේ විනාශ වෙනකන් සෞරුන් විනාශ කරන්න බෑ. සෞරුන් ආයෙම ඇවිත්. එයාගේ යෝක්ස් කියන සේවකයෝ මෝඩර් වල දැනටමත් වැඩ පටන් අරන්. ෆ්‍රෝඩෝ කියනවා අපි මේක හංගමු. කාටවත් හොයාගන්න බැහැ නේද කොට කවුරුත් දන්නෙත් නැහනේ. ගැන්ඩල්ෆ් කියනවා මං ගොලම්ම හෙව්වත් එයාලා මට කලින් ගොලම අරන් ගිහින් කාලයක් වද දීලා. ඉතින් එයා කියලා ෂයවල බැගින්ස් කෙනෙක් ළඟ මුද්ද තියෙන බව. ඉතින් අර කළු ඇඳගත්තු මිනිස්සු ෂයවලට එන ගමන් ඉන්නේ. ෆ්‍රෝඩෝ හොඳටම බය වෙලා කියනවා ගැන්ඩල්ෆ්ට මුද්ද ගන්න කියලා. ගැන්ඩල්ෆ් කියනවා මට ඒක කරන්න බෑ. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ෆ්‍රෝඩෝ. ඔයා දැන් මෙහි මුද්ද තරම් පිටත් වෙන්න ඕන. ෂයවලින් එළිය ගමක් තියෙනවා බ්‍රී කියලා. එහෙ තියෙන ප්‍රැන්සින් පෝනි කියන තානායමට යන්න. එහෙදී මං ඔයාව හම්බෙන්නම්. ෆ්‍රෝඩෝ එහෙ ආරක්ෂිතයි දැහුවම ගැන්ඩල්ෆ් කියනවා මං ඒක දන්නේ නැහැ. මේ ප්‍රශ්න වලට උත්තර මාත් තාම දන්නේ නැහැ. ෂයවලින් එළියදිත් ඔයා පරිස්සම් වෙන්න ඕන. බැගින්ස් කියන නම දැන් එයාලා දන්න නිසා ඔයා වෙන නමක් පාවිච්චි කරන්න. කොයි වෙලාවකවත් බැගින්ස් කියන නම පාවිච්චි කරන්න එපා. ඉතින් ගැන්ඩල්ෆ් උපදෙස් දීලා ඉවර වෙලා කියනවා ෆ්‍රෝඩෝ ඔයා හරිම හොඳ කෙනෙක්. හොබිට්ස්ලා කියන්නේ හරිම පුදුමාකාර ජීවීන්. ඔන්න එකපාරම එළියෙන් සද්දයක් ඇහෙනවා. ෆ්‍රෝඩෝට පහත් වෙන්න කියලා ගැන්ඩල්ෆ් බලද්දි ඉන්නේ සෑම්. ඉතින් මෙයා මේ කතාබහ වලින් අහගෙන ඉඳලා. ඉතින් ගැන්ඩල්ෆ් තීරණය කරනවා ෆ්‍රෝඩෝ එක්ක සෑමත් යවන්න. ඉතින් මෙයාලා ගමන යද්දි ගැන්ඩල්ෆ් කියනවා ඕනම තැනක යාළගේ ඔත්තුකාරය වෙන්න පුළුවන්. මිනිස්සු විතරක් නෙමෙයි කුරුල්ලෝ මුර්ගයෝ වගේ සත්තු උනත් ඔත්තුකාරය වෙන්න පුළුවන්. මතක තියාගන්න මුද්ද කොයි වෙලාවකවත් දාගන්න එපා. එහෙම කළොත් එයාලට ඔයාව හොයාගන්න පුළුවන්. මුද්දට ඕන කරන්නේ එයාගේ ස්වාමියා වන සෞරුන්ව හොයාගන්න. ඒක නිසා එහෙම නොවෙන්න වග බලාගන්න. ඉතින් මෙයාලට උපදෙස් දීලා ගැන්ඩල්ෆ් මෙතනින් යනවා. ඉතින් මෙයාලා ටික දුරක් ගිහින් විවේක ගන්නකොට දකිනවා කැලෑ විඳපු සූරයන් මධ්‍යම පෘථිවියේ දාලා ග්‍රේ හෙවන් කියන දිව්‍ය ලෝකෙට යනවා. ඉතින් එයාලට තේරුම් ගිහින් නපුරු දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා. දැන් පෙන්නනවා ගැන්ඩල්ෆ් අයිසන්ගාඩ් වල ඉන්න එයා අඳුරන මායාකාරියෙක්ව හම්බෙන්න යනවා. මෙයාගේ නම සරුමාන්. ගැන්ඩල්ෆ් මුද්දට මොකද කරන්න කියලා උපදෙසක් ගන්න තමයි මෙහෙට යන්නේ. සරුමාන් කියනවා අඳුරට අධිපති සෞරොන්ට විරුද්ධ වෙන්න අපි කාටවත් බෑ. එයා දැනටමත් ඕක් සමුදාවක් හදනවා. සරුමාන් මේ විස්තර දැනගත්තේ කොහොමද කියලා ගැන්ඩල්ෆ් අහද්දී එයා මායා පළිඟුවක් පෙන්නනවා. සරුමාන් මේ පළිඟුව හරහා සෞරෝන්ගේ ඇස දැකලා තියෙනවා වගේම සෞරෝන්ගේ අණ පිළිපදින්න පටන් අරන්. ඒ කියන්නේ සරුමාන් දැන් හොඳ කෙනෙක් නෙමෙයි. එයා සෞරෝන්ගේ පැත්තේ. සරුමාන් කියනවා අර 9 දෙනෙක් පිටත් වුණා. එයාලා ෂයවල මුද්ද තියෙන කෙනා හොයලා මරලා දාලා මුද්ද අරන් මේ 9 දෙනා කියන්නේ අර කළු ලෝගෝ ඉඳගත්තු කට්ටිය. ඉතින් ගැන්ඩල්ෆ්ට තේරෙනවා ෆ්‍රෝඩෝ ඉන්නේ අනතුරේ කියලා. එයා යන්න හදද්දී සරුමාන් යන්න දෙන්නේ නැතුව දොරවල් ලොක් කරනවා. මෙයාලා දෙන්න අතර සටනක් ඇති වෙනවා. ඉතින් මේ දෙන්නට මායා බලයක් තියෙන නිසා එයාලා ඒවා පාවිච්චි කරත් අන්තිමේ ගැන්ඩල්ෆ් පරාද වෙනවා. සරුමාන් ගැන්ඩල්ෆ් උඩකට යවන අපිට පෙන්නනවා. ඒ කොහෙද කියලා අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. දැන් ෆ්‍රෝඩෝ සෑම යද්දී එකපාර මෙරි පිපින එනවා. මෙයාලා ෆ්‍රෝඩෝලා හොයාගෙන තමයි එන්නේ එයාට උදව් කරන්න. හැබැයි ඉතින් මේ දෙන්න කරන්නේ පිස්සු වැඩමනේ. එයාලා එන මග එළවලු හොරෙන් කඩලා ඒ වත්තේ අයිතිකාරයා මෑල පස්සෙන් පන්නනවා. ඉතින් කට්ටියම දුවද්දී පල්ලමකට වැටෙනවා. මෙතනදී කට්ටිය හතු වගේක් දැකලා කඩද්දී ෆ්‍රෝඩෝට නම් තේරෙනවා මොකක් හරි අමුතු දෙයක් වෙන්න යනවා කියලා. එයා යාළුවොත් එක්ක හැංගෙනවා. මෙතනට එන්නේ මෝඩර් වලින් කළු ලෝගෝ ඇඳගෙන කළු අශ්වයන් පිටේ මුද්ද හොයන්න ආපු 9 දෙනාගෙන් එක්කෙනෙක්. ෆ්‍රෝඩෝට මේ වෙලාවේ ඇති වෙන අඳුරු බලවේගය නිසා මුද්ද ඇඟිල්ලට දාගන්නම හිතෙනවා. මතකනේ ගැන්ඩල්ෆ් කිව්වා කොයි වෙලාවකවත් මුද්ද ඇඟිල්ලට දාගන්න එපා. එහෙම වුණොත් එයාලට ඉන්න තැන හොයාගන්න පුළුවන් කියලා. ෆ්‍රෝඩෝ මුද්ද දාගන්න යද්දී සෑම් තමයි ඉතින් ෆ්‍රෝඩෝව හරි සිහියට ගන්නෙ. ඉතින් මෙයාලා ඈතට බඩුවගයක් විසි කරාම අර ආපු කෙනාගේ අවධානය මේ පැත්තට යනවා. ඉතින් යාළුවෝ කට්ටිය බේරලා දුවන්න පටන් ගන්නවා.
මෙරි පිපිනුයි මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැනේ. එයාලා ඉතින් මේ ගැන ප්‍රශ්න අහද්දි ෆ්‍රෝඩෝ කියනවා මට ෂයය දාලා යන්න වෙනවා. මටයි සෑම්ටයි බ්‍රී වලට යන්න ඕනි කියලා. ඉතින් මේරි කියනවා එයා බ්‍රී වලට යන්න දන්නවා කියලා. ඉතින් මේ හතර දෙනා කොච්චර හැංගුණත් කලලෝක ඇඳගත්ත ෆ්‍රෝඩෝගේ පස්සෙන්ම එනවා. එයාලට මුද්ද තියෙන බව දැනෙනවා. ඉතින් කොහොම හරි මෙයාලගෙන් බේරෙන්න කට්ටියම පාරුවක නැගලා යනවා. ඉතින් බ්‍රී වලට ගිහින් ප්‍රැන්සින් පෝනි කියන තානායමට යනවා. ෆ්‍රෝඩෝ එයාගේ ඇත්ත නම නොකිය අන්ඩර්හිල් කියන නමක් කියනවා. එතන අයිතිකාර කෙනාගෙන් ගැන්ඩල්ෆ් ගැන අහද්දී කියනවා ගැන්ඩල්ෆ් මාස 6කින් විතර ආවේ නැහැ කියලා. ඉතින් මෙයා කියනවා ඔයාලටද නවාතැන් ගන්න මං කාමර දෙන්නම් කියලා. ඉතින් ෆ්‍රෝඩෝලා මෙතනින් කෑම ගන්නවා. ෆ්‍රෝඩෝ ඉන්නේ හිතේ අවුලෙන්. මොකද ගැන්ඩල්ෆ් මෙතනදී හම්බෙනවා කොට ඇවිත් නැහැනේ. ඊළඟට කරන්න ඕනේ දේ ෆ්‍රෝඩෝ දන්නෙත් නැහැ. ගැන්ඩල්ෆ් සරුමාන් හිර කරන් ඉන්නේ. ඉතින් ඒක නිසා යාට කොහොමවත් එන්න වෙන්නෙත් නැහැ. ඉතින් සෑම් කියනවා අර කොනේ ඉඳන් ඉන්න කෙනා අපි ආපු වෙලේ ඉඳන් ඔයා දිහා බලන් ඉන්නවා කියලා. ෆ්‍රෝඩෝ කඩේ අයිතිකාරයගෙන් අර කෙනා ගැන විස්තර අහද්දී එයා කියනවා එයා හුඟක් දරුණු කෙනෙක්. කැලෑ ආරක්ෂකයෙක් කියලා කියන්නේ. මෙහි අය යාට කියන්නේ ස්ට්‍රයිඩි කියලා. ඉතින් මේ අතර මෙතන ඉන්න සමහර අයට බැගින්ස් කියන නම රහසින් මගේ කටහඬකින් ඇහෙන්න ගන්නවා. පිපින් ඉතින් මෝඩකමට මෙතන ඉන්න කට්ටිය එක කියවන ගමන් කියනවා මෙතන බැගින්ස් කෙනෙක් ඉන්නවා. එයා මගෙත් නෑදෑයි. අරින්නේ ෆ්‍රෝඩෝ බැගින්ස් කියලා. ෆ්‍රෝඩෝ දුවලගේ පිපින්ගේ කතාව නවත්තන්න හදද්දී ෆ්‍රෝඩෝව බිම වැටිලා අර මුද්ද ෆ්‍රෝඩෝගේ ඇඟිල්ලට වැටෙනවා. මුද්ද ඇඟිල්ලට වැටුණ ගමන්ම ෆ්‍රෝඩෝව අදෘශ්‍යමාන වෙනවා. මෙතන ඉන්න හැමෝම මේක දැකලා පුදුම වෙනවා. ඉතින් දැන් ෆ්‍රෝඩෝට පේන්නේ අමුතුම බොඳුණු පරිසරයක්. ඒ එක්කම එතන තියෙන අමුතු ලොකු ඇහැක් පේනවා. මේ තමයි සෞරෝන්ගේ ඇස. ෆ්‍රෝඩෝ බය වෙලා මුද්ද ඉක්මනින් ගලවනවා. ඉතින් ගැන්ඩල්ෆ් කිව්වනේ මුද්ද ඇඟිල්ලට දාගන්න එපා. එහෙමනොත් ඔයා ඉන්න තැන යාලට දැනෙනවා කියලා. දැන් ඉතින් අර කළුවෙඳගත්තු අයට මුද්ද තියෙන තැන දැනෙන්න ගන්නවා. මෙතනට එන ස්ට්‍රයිඩි කියන කෙනා ෆ්‍රෝඩෝව කාමරයකට ඇදන් ගිහින් බනිනවා තමුන් ළඟ තියන් ඉන්න දේ සෙල්ලමක් නෙවෙයි. ඇයි හැමෝම ඉස්සරහට එළියට අරන් ඇඟිලට දැම්මේ? දැන් එයාලා ඔයාව හොයාගෙන ඉන්නේ. ෆ්‍රෝඩෝ ස්ට්‍රයිඩිගෙන් ඔයා කවුද කියලා ඇහුවත් ස්ට්‍රයිඩි කියනවා ඔයා හුඟක් බය වෙලා නේද ඉන්නේ කියලා. එතකොටම ෆ්‍රෝඩෝගේ යාළුවා එනවා එයාව බේරගන්න. ඒත් මේ ස්ට්‍රයිඩි කියන කෙනා මෙයාලට උදව් කරන්නයි හදන්නේ. ඉතින් මෙයාලා රෑ නිදි අතර අර කළුවෙඳගත්තු කට්ටිය ඇඳවල් ළඟට ඇවිත් මෙයාලව කඩු වලින් කපලා දානවා. ඒත් ඇත්තටම ඒ කාමරයේ ඇඳවල් උඩ මෙයාලා වෙනුවට පුළුම් පුරුවපු කොට්ට තියලා තියෙන්නේ. ඉතින් ඒ කාමරේට පාරෙන් අනිත් පැත්තේ කාමරේ තමයි මෙයාලා ඉන්නේ. කට්ටියම බය වෙලා ඉදී ෆ්‍රෝඩෝ අහනවා එයාලා කවුද කියලා. ඉස්රායිඩි කියනවා මෙයාලා කාලයකට කලින් අපි වගේම මිනිස්සු. කාලයකට කලින් මෙයාලා රජවරු. රජවරු 9 දෙනෙක්ට සෞරෝන් බලමුදු දුන්නා. ඒ මුදු නිසා එයාලම අඳුරු මායාවන්ගේ බලපෑමට ලක් වුණා. ඉතින් දැන් එයාලා සෞරෝන්ටයි වැඩ කරන්නේ. එයාලට ওই මුද්ද තියෙනවා කියලා හැම වෙලෙම දැනෙනවා. එයාලා ජීවතුන් අතරත් නැහැ. හැබැයි මැරිලත් නැහැ. මෙයාලට කියන්නේ නාස්කුල් කියලා. ඉතින් ඊට පස්සේ ස්ට්‍රයිඩර් මෙයාලව කැලේ ඇතුළට ගෙනියනවා. යාළුවෝ ස්ට්‍රයිඩර්ව විශ්වාස කරන්න පුළුවන්ද කියලා කතා වෙද්දී ෆ්‍රෝඩෝ කියනවා එයාව විශ්වාස කරනවා හැර වෙන විකල්පයක් නැහැනේ. ඉතින් ස්ට්‍රයිඩර් කැලෑව හරහා මෙයාලව එක්කන් යන්නේ රිවෙන්ඩල් වල තියෙන එල්රොන්ගේ ගෙදරට. පිපින් නම් කෑම ගැනමයි අහන්නේ. මෙයා දවසට වේල 6ක් විතර කනවා. ඒත් ඉතින් මේ කැලෑවේ එහෙම කන්න කෑම කොහෙන්ද? ඉතින් මෙයාලා කැලෑවෙන් වගුරු බිම් වලින් ගමන් කරලා රෑ වුණාම විවේක ගන්න නවතිනවා. දැන් සරුමාන් අර පලිඟුව හරහා සෞරොන්ට කතා කරනවා. ලෝකෙට අධිපති සෞරොන් මුතුමාණන් කියලායි සරුමාන් කතා කරන්නේ. සෞරොන් කියනවා එයාට බල සම්බන්ධ හමුදාවක් හදන්න කියලා. ඉතින් සරුමාන් නෝක්ස්ලාට අණ කරනවා එළී තියෙන ගස් ගලවලා දාන්න කියලා. ගැන්ඩල්ෆ් හිර කරලා තියෙන්නේ අයිසන් ගාඩ් වල කුළුණ මුදුනේ. එයා දකින ඕක්ස්ලා ගස් පෙරලලා මොකක් කර ලොකු දෙයක් පටන් ගන්න යනවා. ඉතින් මේ අතර ස්ට්‍රයිඩර් අම්මන්සුල් කියන මුරු කුළුණට මෙයාලව එක්කන් යනවා රැට විවේක ගන්න. එතනදී ස්ට්‍රයිඩර් මෙයාලා 4 දෙනාටම කඩු දෙනවා ආරක්ෂාවට ළඟම තියාගන්න කියලා. ඉතින් ස්ට්‍රයිඩර් වටපිට බලෙන්නම් කියලා ගියාම ෆ්‍රෝඩෝට නිින්ද යනවා. අනිත් තුන්දෙනාගේ සද්ද නිසාම හැරිලා බැලුවමයි දකින්නේ මෙයාලා ගින්දර වලින් කෑම කුච්චනවා. ඇත්තටම මෙයාලට කෑම කිව්වොත් මොලේ වැඩ කරන්නේ නැතුව යනවද කොහෙද? ෆ්‍රෝඩෝ මෙයාලට බැනලා ඉක්මනින්ම ගින්දර නිවනවා. ඒත් ඉතින් මේ ගින්දරෙලිය ඈතින් ඉන්න නාස්කොල්ල දැකලා මෙතනට එනවා. ඉතින් ෆ්‍රෝඩෝලා සටන් කරත් නාස්කොල්ල හරිම දරුණුයි. ෆ්‍රෝඩෝව කොටු වුණාම එයා මුද්ද ඇඟිල්ලට දාගන්නවා. මෙතනදී වෙන්නේ නාස්කොල්ල ළඟට ආවම මුද්ද බලය වැඩි වෙලා මුද්ද ෆ්‍රෝඩෝට බල කරනවා මුද්ද ඇඟිල්ලට දාගන්න කියලා. මොකද මුද්දට ඕන කරන්නේ එයාගේ අයිතිකාරය වන සෞරෝන් ළඟට යන්න. මුද්ද ඇඟිල්ලට දාගත්තම ෆ්‍රෝඩෝට මේ නාස්කොල්ලව සුදු පාටට පේන්න ගන්නවා.
ඒක නාස්කුල් කෙනෙක් ෆ්‍රෝඩෝට කඩුවෙන් අනිනවා. එතකොට මෙතෙන්ට එන ස්ට්‍රයිඩර් නාස්කුල් එක සැටන් කරලා එයාලව මෙතනින් පන්නනවා. ෆ්‍රෝඩෝ මුද්ද ගලවලා වේදනාවෙන් කෑ ගහනවා. ස්ට්‍රයිඩර් කියනවා මෙයාට පහර දීලා තියෙන්නේ මෝගුල් කඩුවකින්. මට මෙයාව සනීප කරන්න බෑ. මෙයාට දැන් සූර්යන්ගේ බෙහෙත් ඕන කියලා. සෑම් කියනවා අපිට සූර්යන් ළඟට යන්න තව දවස් 6ක්වත් යනවනේ. එච්චර කල් කොහොමද බලන් ඉන්නේ ෆ්‍රෝඩෝට අමාරුයිනේ. ඔන්න ඉතින් මේ අතර අයිසෙන්ගාඩ් වල යුද්ධයකට අවශ්‍ය ආයුධ, උපකරණ, ලෝහ හැඳුම් වගේම සරුමාන් තවත් ඕක්ස්ලා වර්ගයක් හදනවා. මේ මඩෙන් නිර්මාණය වෙන ඕක්ස්ලා සාමාන්‍ය ඕක්ස්ලට වඩා ශක්තිමත්. මෙයාලට කියන්නේ උරුකායි කියලා. මේ අතර ගැන්ඩල්ෆ් ඉන්න කුළුණ උඩට එන සමනලෙක්ට ගැන්ඩල්ෆ් රහසක් කියනවා. මං හිතන්නේ එයා කාගෙන් හරි උදව්වක් ඉල්ලලා පණිවිඩයක් යවන්නේ. ඉතින් දැන් ෆ්‍රෝඩෝට හුඟක් අමාරුයි. කඩුවේ තිබ්බ විෂ ෆ්‍රෝඩෝගෙන්ගේ පැතිරෙනවා. ෆ්‍රෝඩෝ ටිකෙන් ටික අඳුරු ආත්ම ලෝකේ නපුරු ආත්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ නාස්ගුල්ල වගේ ජීවියෙක් වෙන්න පටන් අරන් මේ විෂ නිසා. ස්ට්‍රයිඩර් සෑම්ට කියනවා විෂ පැතිරෙන එක ප්‍රමාද කරන්න කිංස් ෆෝයිල් කියන බෙහෙත හොයාගෙන එන්න කියලා. මෙතනට එනවා ලස්සන සුරේක්. මෙයාගේ නම ආවින්. එයා ෆ්‍රෝඩෝ ලව දවස් 2ක් තිස්සේ හොයලා. මෙයා උදව් කරන්න වගේම ෆ්‍රෝඩෝව ආරක්ෂා කරන්න ඇවිත් ඉන්නේ. ස්ට්‍රයිඩර් පැලෑටිය තුවාලෙන් තියනවා. ආවින් කියනවා ෆ්‍රෝඩෝව හොඳ කරන්න නම් මගේ තාත්තා ළඟට ඉක්මනට මෙයාව ගෙනියන්න ඕනි කියලා. කොහොමත් ස්ට්‍රයිඩර් යන ගමන් ඉදී එල්රොනකට තමයි. එල්රොන් තමයි ආවින්ගේ තාත්තා. ආවින් කියනවා නාස්ගුල්ල 5 දෙනෙක් ඔයාලගේ පස්සෙන් එනවා. ඉතින් 4 දෙනා කොහෙද කියලා නම් දන්නේ නැහැ. ඉතින් ස්ට්‍රයිඩර් අශ්වයාගේ පිටේ ඉක්මනින් ෆ්‍රෝඩෝව ගෙනියන්න හදද්දී ආවින් කියනවා මං හුඟක් වේගවත් නිසා මම ෆ්‍රෝඩෝව එක්ක යන්නම් කියලා. ඉතින් යන මගදී ආවින් පස්සෙන් නාස්ගුල්ල එනවා. එයාලට ඕන ෆ්‍රෝඩෝව මරලා මුද්ද ගන්න. ඉතින් ගඟකින් එගොඩ වෙන ආවින් නාස්ගුල්ලට අභියෝග කරනවා පුළුවන් නම් ගඟ හරහා එන්න කියලා. ඉතින් නාස්ගුල්ල වතුරෙන් එන්නේ ආවින් යාගේ බලය පාවිච්චි කරලා වතුර ලොකු සැඩ පහරක් ඇති කරනවා නාස්ගුල්ලව ගහගෙන යන්න. මේ වෙලාවේ ෆ්‍රෝඩෝට හොඳටම අමාරු වෙනවා. ඉතින් රිවෙන්ඩල් ආවට පස්සේ දවස් ගාණක් එල්රොන් බෙහෙත් කරලා දවස් 4කට පස්සේ ෆ්‍රෝඩෝට සිහිය ගන්නවා. ෆ්‍රෝඩෝට සිහිය එද්දී ගැන්ඩල්ෆ් මෙතන ඉන්නවා. ෆ්‍රෝඩෝ අහනවා ඇයි ආවේ නැත්තේ? ගැන්ඩල්ෆ්ට මතක් වෙනවා අයිසෙන්ගාඩ් වල කුළුණ උඩදී සරුමානුවේ එයයි අතර ඇති වෙන සටන. මෙතනට ගැන්ඩල්ෆ්ව බේරගන්න යන ලොකු උකුස්සෙක්. එයාගේ පිටේ නැගලා ගැන්ඩල්ෆ් බේරිලා යනවා. ඉතින් ගැන්ඩල්ෆ් ෆ්‍රෝඩෝට මේවා කියන්න යන්නේ නැහැ. ඉතින් සෑම්ට හුඟක් සතුටේ ෆ්‍රෝඩෝ නැකිලා ඉන්නවා දැක්කම. සෑම් ෆ්‍රෝඩෝ එක එළිය බලන්න යනවා. මෙහි සූර්යයන් තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේරි පිපින් දෙන්නට ෆ්‍රෝඩෝව දැක්කම සතුටේ. මෙතන බිල්බොත් ඉන්නවා. ඉතින් ෆ්‍රෝඩෝට හරිම සතුටුයි. බිල්බෝ පොතක් ලියනවා The Hobbits කියලා. ෆ්‍රෝඩෝ කියනවා ඔයාගේ ජීවිත ගමනට වඩා මගේ ජීවිත ගමන හුඟක් වෙනස්. මට ෂයගම හුඟක් මතක් වෙනවා. ඉතින් සෑම් නම් දැන් යන්න බඩුත් ලෑස්ති කරනවා. සෑම් කියනවා ගැන්ඩල්ෆ් අපිට කරන්න කිව්ව දේ අපි කරානේ. අපි මුද්ද මෙච්චර දුර අරන් ආවා. අපේ වැඩේ ඉවරයි. අපි මෙහින් ඉක්මනට ගෙදර යමු. ෆ්‍රෝඩෝ සෑම්ගේ කතාවට එකඟ වෙනවා. මේ අතර ගැන්ඩල්ෆ් එල්රොන්ඩ් එක කියනවා ෆ්‍රෝඩෝගේ තුවාලේ කවදාවත් සම්පූර්ණයෙන් හොඳ වෙන්නේ නැහැ. ජීවිත කාලෙ මේක වේදනා දෙයි. එල්රොන්ඩ් කියනවා තවදුරටත් මුද්ද මෙහෙ තියාගන්න බෑ. රිවෙන්ඩල් ගැන සෞරොන් අවධානයෙන් ඉන්නේ. ගැන්ඩල්ෆ් කියනවා ෆ්‍රෝඩෝට මට තවත් ඉල්ලීම් කරන්න බෑ මුද්ද ළඟ තියාගන්න කියලා. ඔයාලා කාටවත් බැරි නම් මිනිස්සුන්ට පුළුවන්නේ. එල්රොන්ඩ් කියනවා මිනිස්සු කියන්නේ දුර්වල හදවත් තියන අය. අවුරුදු 3000කට කලින් සටනේදී මං එතන ඉන්දියා. මං ඇස් දෙකෙන්ම දැක්කා මුද්ද ඉසින්දුවට අයිති වුණාම එයාට මම කිව්වා ඒක විනාශ කරමු කියලා. ඒත් එයා ඒක කරේ නැහැ. ගැන්ඩල්ෆ් කියනවා සරුමාන් හමුදාවක් හදනවා. හිරු එළියට බය නැති නායකත්වය දෙන්න පුළුවන් ඕක්ස් ලවයා නිර්මාණය කරනවා. ඉතින් අපිට තවදුරටත් බලාගෙන ඉන්න කාලයක් නැහැ. ගැන්ඩල්ෆ් කියනවා අපිට මේක බාර දෙන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි ගොන්ඩෝල් රාජ්‍යයේ දැනට ඉතුරුලා ඉන්න එකම උරුමකරු. එල්රොන්ඩ් කියනවා ඔයා ඔය කියන කෙනා රාජ්‍ය පාලනය කරන්නේ නැහැ කියලා තනි තීරණයක ඉන්නවා. ඉතින් මුද්ද ගැන තීරණයක් ගන්න මධ්‍යම පෘථිවිය හැම පැත්තක්ම නියෝජනය කරන නායකයන්ට එන්න කියලා. ඉතින් දකුණු පැත්ත නියෝජනය කරලා ගොන්ඩෝල් වලින් ඉඳන් ආපු බොරුමියා කියන කෙනා අතීතයේ ඉසින්දෝර් සෞරෝන පරද්දන මොහොත ඇඳපු චිත්‍රයක් දිහා බලන් ඉන්නවා. මෙතන ඉස්රායිඩීනා දකින්න බොරුමියා අහනවා ඔයා කවුද කියලා. ඉස්රායිඩි කියනවා මං ගැන්ඩල්ෆ්ගේ යාළුවෙක් කියලා. බොරුමිය දකින්න මෙතන තියෙන ඉසින්දෝර් සෞරොන්ට පහර දුන්න කඩුව. බොරුමිය කැඩුන කඩුවේ කොටසක් අරන් ඉඳි එයාගේ ඇඟිල්ල කැපෙනවා.
ඉතින් එයා ටිකක් අමුතුවට හැසිරලා කඩුවත් බිම වටලා ඉක්මනින් යනවා. ඉතින් ඉස්රාට කඩුව අරන් තියෙද්දි මෙතනට එන ආවෙන් අහනවා ඔබ ගොන්ඩෝල් රාජ්‍යයේ උරුමකාරයා වෙලත් ඇයි ඔහොම ඉන්නේ? ඇයි රාජ්‍ය පාලනය නොකරන්නේ? ඔයා ඉසින්දූර් නෙවෙයිනේ. ඔයා එයාගේ උරුමකාරයා. ඒත් ඇත්තටම ඉස්රාට රාජ්‍ය පාලනය නොකරන හේතුවක් තියෙනවා. එයා හිතනවා එයාගේ ඉසින්දූර්ගේ ඇඟේ තියෙන එකම ලේ නිසා එයත් ඉසින්දූර් වගේ වැරදි තීරණ ගන්න රජෙක් වෙයි කියලා. ඉතින් මෙයාට අපි ඉස්රාට කිව්වට මෙයාගේ නම ඇරගොන්. ඉතින් ඇරගොන් සහ ආවෙන් කියන්නේ ආදරවන්තයෝ. ආවෙන් කියන්නේ සූර්යයෙක්නේ. සූර්යයන් අමරණීයයි. ඉතින් සූර්යයන් මිනිහෙක් සමග ජීවත් වෙනවා නම් එයාට එයාගේ අමරණීයත්වය අත්හරින්න වෙනවා. ආවෙන් ඇරගොන් වෙනුවෙන් අමරණීයත්වය අත්හරින්න සූදානම් වෙලා ඉන්නේ. ආවෙන්ට ඕන ඇරගොන්ගේ දුක සතුට හැමදේම බෙදාගෙන ඇරගොන් එක්ක ජීවත් වෙන්න. එයා ඇරගොන්ට එයාගේ තරුවක් වගේ පෙන්ඩන් එක දෙනවා. ඒකෙන් සංකේතවත් වෙන්නේ ආවෙන් ඇරගොන්ට තියෙන ආදරය, විශ්වාසය හා ඇයට ඕනම දෙයක් ඔහු වෙනුවෙන් අතාරින්න පුළුවන් බව. ඔන්න ඊළඟ දවසේ මධ්‍යම පෘථිවිය හැම පැත්තක්ම නියෝජනය කරලා ආපු අය මුද්ද ගැන තීරණයක් ගන්න රැස් වෙනවා. එල්රොන් කියනවා මුද්ද සෞරන්ට හම්බුනොත් මුළු මධ්‍යම පෘථිවියම විනාශ වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒක නිසා අපි හිතලා තීරණයක් ගන්න ඕන. ඉතින් මෙතන ඉන්න බොර්මිය කියනවා මේ මුද්ද ඇයි අපි පාවිච්චි නොකරන්නේ? මේක අපිට ලැබුණු තෑග්ගක්. බොර්මිය මුද්ද අල්ලන්න යන්නේ ගැන්ඩල්ෆ් භයානක ස්වරයෙන් කතා කරලා ඒක වළක්වනවා. ඉස්රායිල් කියනවා අපිට මුද්ද පාවිච්චි කරන්න බෑ. ඒක වැඩ කරන්නේ සෞරොන්ට විතරයි. ඉතින් මේ කතාවට කේන්ති යන බොරුමිය ඉස්රායිල්ව පහත් කරලා කතා කරද්දී ලෙගොලස් කියන සුරයා නැගිටලා කියනවා මේ ඉන්නේ ඇරතොන් රජුගේ පුතා ඇරගොන්. මෙයා තමයි ගොන්ඩෝල් රාජ්‍යයේ කිරුළ හිමි කෙනා. ඉසින්දූර්ගේ උරුමකරු. මෙතන ඉන්න හුඟක් අය මේ ගැන දැනගෙන ඉන්නේ නැහැ. හැමෝම පුදුම වෙනවා. ගොන්ඩෝල් වල රජෙක් නැති නිසා රාජ්‍ය බලාගන්නේ බොරුමියගේ තාත්තා. ඉතින් එල්රොන් කියනවා මධ්‍යම පෘථිවිය ආරක්ෂා කරන්න අපිට මුද්ද විනාශ කරන්න වෙනවා. ඉතින් ගිම්ලි කියන කුරුමිට්ටා එයාගේ පොරවෙන් මුද්දට ගහලා විනාශ කරන්න හැදුවත් මුද්ද ශක්තියට පොරව කෑලි වලට කෙල්ල විසි වෙනවා. මෙයාලා මේ කරන හැමදේම ෆ්‍රෝඩෝට බලපානවා. මුද්ද ටික දවසක් ෆ්‍රෝඩෝ ළඟ තිබ්බ නිසා ඒකේ බලය එයාට බලපාන පටන් අරන්. මුද්ද විනාශ කරන්න පුළුවන් මුද්ද නිර්මාණය කරපු ඩූම් ගිනි කන්දෙදි විතරයි. හැබැයි ඩූම් ගිනි කන්දර යන එක කරන්න හුඟක් අමාරු වැඩක්. මුද්ද විනාශ කරන්න ගිනි කන්දර අරන් යන්නේ කවුද කියලා කට්ටිය රණ්ඩු වෙද්දී මේ රණ්ඩුවේ බලන් ඉන්න බැරිම තැන ෆ්‍රෝඩෝ ඉදිරිපත් වෙනවා මුද්ද අරන් යන්න. ඇත්තටම එල්රොන්ටයි ගැන්ඩල්ෆ්ටයි ඕන කරෙන් ෆ්‍රෝඩෝ මේක කරන්න තමයි. ෆ්‍රෝඩෝව ආරක්ෂා කරන්න ඇරගොන් එකතු වෙනවා. ඒ වගේම ගැන්ඩල්ෆ්, ලෙගොලස්, ගිම්ලි, බොර්මිය වගේම ෆ්‍රෝඩෝගේ යාළුවොත් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එල්රොන් මෙයාලව නම් කරනවා ෆිලෝෂිප් ඔෆ් ද රින් කියලා. ඒ කියන්නේ සහයෝගයෙන් එකම අරමුණකින් මුද්ද අරන් යන මිත්‍ර සංවිධානය. ඉතින් එදා රෑ ඇරගොන් එයාගේ අම්මගේ පිළිමයක් ළඟට වෙලා ඉද්දී එල්රොන් කියනවා ඔයාව ආරක්ෂා කරන්නයි ඔයාගේ අම්මා ඔයාව පොඩි කාලෙදිම රිවෙන්ඩල් වලට ගෙනාවේ. ඒත් ඔයාට මේව කරන්නම වෙනවා. අපිට කැඩුණු කඩුව ආයේ හදන්න පුළුවන්. ඒත් ඒක හසුරවන්න පුළුවන් ඔයාට විතරයි. ඔයයි ඉසින්දූර්ගේ උරුමකරු. ඇරගොන් නම් එයාගේ බලය පාවිච්චි කරන්න කැමති නැහැ. ඉතින් ඊළඟ දවසේ බිල්බෝ ෆ්‍රෝඩෝට එයාගේ කඩුව දෙනවා. මේක විශේෂ කඩුවක්. මේ කඩුව ඔක්ස්ලා කිට්ටු වෙද්දී නිල් පාට වෙනවා. බිල්බෝ ෆ්‍රෝඩෝට ආරක්ෂිත ඇඳුමකුත් දෙනවා. මේක හදලා තියෙන්නේ මිත්‍රිල් කියන මැජික් ලෝහයෙන්. මේ ලෝහය පිහාටුවක් වගේ බර නැති ඒත් මකරහමක් තරම් ශක්තිමත් ලෝහයක්. ඒක ෆ්‍රෝඩෝ අඳින්න ඇඳුම ගලවද්දී බිල්බෝ මුද්ද දකිනවා. බිල්බෝ කියනවා ඔය මගේ පරණ මුද්ද නේද? මට එකපාරක් ඒක අතර ගන්න දෙන්න. ෆ්‍රෝඩෝ ඒක නොදී ඇඳුමෙන් වහගනින්දී බිල්බෝ සතෙක් වගේ වෙලා මුද්ද ගන්න පනිනවා. මේ මුද්ද කාලයක් ළඟ තියාගත්ත කෙනෙක්ට ඒ ගැන තියෙන ආශාව අතාරින්න අමාරුයි. ඒ ටික වෙලාවකට පස්සේ බිල්බොට තේරෙනවා එයා කරපු දේ වැරදි කියලා. ඉතින් මිත්‍ර සංවිධානයයි හැමෝටම සමුදීලා මෙහෙන් පිටත් වෙනවා මෝඩර් වලට යන ගමනට. මෙයාලා ගමන් කරන්නේ මීදුම් කන්දේ බටහිර පැත්තට. ඒ ගමනට දවස් 40ක් විතර යනවා. ඊට පස්සේ රෝහන් රාජ්‍යයේ කපොල්ලෙන් ගියාම නැගෙනහිර දිශාවෙන් මෝඩර් වලට යන්න පුළුවන්. ඉතින් මෙයාලා ටික දුරක් ගිහින් විවේක ගන්නකොට අමුතු කළු අලාකුලක් වගේ දෙයක් මෙයාලා පැත්තට එනවා දකිනවා. මේ තමයි සෞරෝන්ගේ ඔත්තුකරුවෝ. මේ කුරුල්ල රාංචුවට නොපෙනෙන්න මෙයාලා හැංගෙනවා. ඉතින් කුරුල්ල ගමන් කරේ මෙයාලා යන්න ඉන්න පැත්තට නිසා ගැන්ඩල්ෆ් පාර වෙනස් කරනවා. මෙයාලා කැරඩ්‍රස් කියන හිමකන්ද හරහා ගමන් කරන්න හදන්නේ. මේක හුඟක් භයානක පාරක්. හැබැයි ගැන්ඩල්ෆ් කියනවා සරුමාන් මෙයාලා මේ පාරින් යන බව අනුමාන කරන එකක් නෑ කියලා. ගිම්ලි නම් කියනවා මොරියාවල උමං ඇතුලෙන් යන එක ලේසි. අනික එහෙ ඉන්න යාගේ සහෝදරයා මෙයාලට උදව් කරයි කියලා.
ඉතින් ගැන්ඩල්ෆ් නම් කියන්නේ වෙන විසඳුමක් නොතිබ්බොත් විතරක් මොරියා හරහා යමු කියලා. මේ යන ගමන හුඟක් දුෂ්කරයි. ඉතින් සමහර වෙලාවට බොරිනිය මුද්ද ගැන ලොකු උනන්දුවකින් ඉන්නවා. කොහොම වුණත් මෙයාලා ගමන යද්දි සරුමාන් යන පාර දැනගෙන එයාගේ බලයෙන් මෙයාලගේ දිහාට ගල් අතාරිනවා, හිමකුණාටු ඇති කරනවා, හිම වටනවා. ඉතින් හැමෝම කියනවා හැරිලා ගිහින් වෙන පාරකින් යමු කියලා. ගැන්ඩල්ෆ් කියනවා ඒක තීරණය කරන්න ඕන මුද්දේ බාරකාරයා. ෆ්‍රෝඩෝත් කියනවා අපි ගිම්ලි කියන මොරියා උමං හරහා යමු කියලා. ඇත්තටම ගැන්ඩල්ෆ් ඒ පාරට අකමැති වෙන හේතුව තමයි කුරුමිට්ටෝ තණ්හාව නිසාම ගැඹුරට උමං හාරලා එහි ඉන්න ගින්දර හැවෙනලි අවදි කරලා. එයා හුඟක් භයානක රාක්ෂයෙක්. ඉතින් මෙයාලා මොරියා වලට ගමන් කරද්දී ගැන්ඩල්ෆ් ෆ්‍රෝඩෝට රහසින් කියනවා මුද්දි බලේ එන්න වැඩි වෙනව නේද? මේ මිත්‍ර සංවිධානයෙන් පිටත නපුරු දේවල් ඔයා වෙත එන්න පුළුවන්. ඒ වගේම මිත්‍ර සංවිධානයේ සමහර අයගෙනුත් ඔයාට කරදර වෙයි කියලා මට බයයි. ඒක නිසා ඔයාවම විතරක් විශ්වාස කරන්න. වෙන කාවවත් විශ්වාස කරන්න එපා. මේ ලෝකේ මල් ළඟ තියෙන බලයට වඩා ලොකු බලයන් තියෙනවා. ඒවා හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඔයා පරිස්සම් වෙන්න ඕන. ඉතින් මෙයාලා උමඟ ළඟට යනවා. මෙයාලට දොර තියෙන තැන හම්බුණා. ඒක පේන්නේ හඳ එළියයි තරු එළියයි වැටුනම. ඉතින් දොර දිලිසෙන්න ගන්නවා. මේකේ සූරයන්ගේ භාෂාවෙන් ලියලා තියෙනවා මොරියා අධිපතිතුමාගේ දූරින් දොරටුව. මිත්‍රයා කියලා ඇතුල් වෙන්න කියලා. ඉතින් ගැන්ඩල්ෆ් කොච්චර උත්සාහ කරත් දොර ඇරෙන රහස් වචන හිතා ගන්න බෑ. මේ අතර මෙරි පිපිනුයි මෙතන තියෙන ගඟට ගල් ගහනවා. ඇඩගොන් කියනවා වතුරට කරදර කරන්න එපා කියලා. ඒත් ඉතින් ගල් ගහපු වෙලේ ඉඳන් ගඟේ මොකෙක් හරි එහා මෙහා යනවා. දැන් කල්පනාවක ඉඳපු ෆ්‍රෝඩෝ කියනවා සූර්යයන්ගේ භාෂාවෙන් යාළුවට කියන වචනේ කියලා බලන්න. ඇත්තටම ඒක තමයි රහස් වචනය. මොකද දොරටුවෙත් ගහලා තියෙනවනේ මිත්‍රයා කියලා ඇතුළ යන්න කියලා. ඉතින් දොර ඇරුණම කට්ටිය ඇතුළට යනවා. හැබැයි ඉතින් ගිම්ලි කියපු විදියට හොඳ පිළිගැනීමක් නම් ලැබුණේ නැහැ. අන්ධකාරය මකන්න ගැන්ඩල්ෆ්ගේ මායා යෂ්ටි පළිඟුව ආලෝකමත් කරාමයි මෙයාලා දකින්නේ කුරුමිට්ටෝ සේරෝම කවුරු හරි මරලා දාලා. ඊතලවල හැඩෙන් ලෙගොලස් කියනවා ගොබ්ලින්ලා තමයි මේක කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ පාරේ යන්න සුදුසු නෑ කියලා මෙයාලා හැරිලා යන්න හදද්දී ගඟෙන් බූවල්ලෙක් මතුවෙලා ෆ්‍රෝඩෝව අල්ලගන්නවා. අනික් අයටත් පහර දෙද්දී හැමෝම එකතු වෙලා ෆ්‍රෝඩෝව බේරගන්නවා. මෙයාලා ආයිම ගුහාවට දුවනවා බූවල්ලකින් බේරෙන්න. බූවල්ල ඇතුළට එන්න හදනකොට ගුහාවේ බිත්ති කැඩිලා දොරටුව වැහෙනවා. දැන් ඉතින් මෙයාලට ගුහාව ඇතුලෙන් යනවා රෙන්න වෙන විසඳුමක් නැහැ. ගැන්ඩල්ෆ් කියනවා අපි පුළුවන් තරම් සද්ද නොකර යමු කියලා. ඉතින් ටික දුරක් යද්දී කැණීම් කරලා තියෙන තැන දැක්කම ගැන්ඩල්ෆ් කියනවා මෙයාලා හොයලා තියෙන්නේ මුතු මැණික් රත්තරන් නෙවෙයි. ඊටත් වඩා 10 ගුණයක් වටින මිත්‍රිල් ලෝහය. ගැන්ඩල්ෆ් කියනවා බිල්බෝ ළඟත් තියෙනවා එයාට හම්බුණු මිත්‍රිල් වලින් හදපු ඇඳුමක්. එයා දන්නේ නැහැ මේ ඇඳුම ෂය වලටත් වඩා වටිනවා කියලා. ඉතින් ටික දුරක් ගියාම ගැන්ඩල්ෆ්ට එතනින් එහාට යන පාර මතක නැහැ. ඉතින් ඒක කල්පනා කරද්දී අනික් අය විවේක ගන්නවා. ෆ්‍රෝඩෝ දකිනවා අමුතු සතෙක් ප්‍රපාත ඉඳන් හොරෙන් මෙයාලා පස්සෙන් එනවා. ෆ්‍රෝඩෝ ගැන්ඩල්ෆ්ට මේ බව කියනවා. ගැන්ඩල්ෆ් කියනවා එයා තමයි ගොලම්. දවස් 3ක් තිස්සේ අපේ පස්සෙන් එයා එනවා. එයා වෝක්ස්ලා අල්ලන් ඉඳියානේ. දැන් එයාව නිදහස් කරලාද නැත්නම් අපේ පස්සෙන් එන්නේ එවලද දන්නේ නැහැ. කොහොම හරි එයා එන්නේ මුද්ද වෙනුවෙන්. එයා මුද්දට වෛර කරනවා වගේම ආදරය කරනවා. ගොලම් එයාගේ ජීවිතේටත් වෛර කරනවා වගේම ආදරය කරනවා. ඉස්සරහට එයාව අපිට කරදරයක් වෙයිද උදව්වක් වෙයිද කියලා නම් දන්නේ නැහැ. එයාගේ ඉස්සර නම ඉස්මීගුල්. මුද්ද ලැබුණට පස්සේ කාලයත් එක්ක එයාවම විරූපී වුණා. ඉතින් ටික වෙලාවක් පාර ගැන කල්පනා කරද්දී ගැන්ඩල්ෆ් හුළඟේ සුවඳින් යන පාර හොයාගන්නවා. ඒ පාරේ ගියාම මෙයාලා දකිනවා කුරුමිටි අධිපතියන්ගේ රාජධානිය නගරයක්. ඒක පුදුම සහගත නිර්මාණයක්. ඊට පස්සේ බාලින් කියන මොරියා අධිපතිගේ සොහන. ඒ කියන්නේ ගිම්ලිගේ සහෝදරයාගේ සොහන දැකලා ගිම්ලි අඬනවා. මෙතන තියෙන පොතක එයාලා මැරෙනකම්ම විස්තර ලියලා. ඒකේ තියෙනවා හතුරු එයාලට පහර දුන්න විදිය. ඒ වගේම අන්ධකාරයේ නපුරු හේවණල්ලක් එයාලගේ පස්සෙන් ඇවිත් තියෙනවා. ඒ වගේම එයාලට ඒකෙන් බේරෙන්න බෑ කියලා දීලා තියෙනවා. මේ අතර පිපින් මෙතන තියෙන ඇටසැකිල්ලක් අල්ලද්දී එතන තිබ්බ බාල්දියක් වලකට වැටිලා පතලේ අඩියට යනකම වැටෙනවා හැනවා. මේ පතල කොච්චර ගැඹුරුද කිව්වොත් බාල්දිය විනාඩියක් දෙකක් යනකම වැටෙන සද්ද ඇහෙනවා. මෙච්චර වෙලා මේගොල්ලෝ සද්ද නැතුව ආවේ ඕක්ස්ලගෙන් බේරෙන්න. ඒත් පිපින් කරොත් කරන්නේ මෝඩ වැඩක්මනේ. ගැන්ඩල්ෆ්ට හොඳටම කේන්ති ගිහින් බනිනවා තම මගේ මෝඩෙක්ව ගෙනාවේ අපරාධි කියලා. ඔන්න එතකොටම ලොකු සද්දයක් ඇහෙනවා. ඒ වගේම ෆ්‍රෝඩෝගේ කඩුවත් නිල් පාට වෙනවා. ඒ කියන්නේ ඕක්ස්ලා එනවා. ඉතින් මෙයාලා ඕක්ස්ලා එක සටන් කරනවා. මෙතන ඉන්නවා යෝධයෙකුත්.
යෝධයා ඇරගොන්ටත් පහර දීලා ෆ්‍රෝඩෝට ආයුධයකින් අනිනවා. ෆ්‍රෝඩෝ වේදනාවෙන් බිම් වැටෙනවා. අනිත් අය එකතු වෙලා යෝධයට පහර දීලා මරලා දානවා. ඉතින් ෆ්‍රෝඩෝ මැරිලා කියලා හිතුවත් ෆ්‍රෝඩෝට කිසිම තුවාලයක්වත් වෙලා නැහැ. එයා බිල්බෝ දුන්න මිත්‍රිල්ලෝහ ඇඳුමට යටින් ඇඳගෙන ඉඳලා. මේ පුදුම සහගත ඇඳුම දැක්කම හැමෝම පුදුම වෙනවා. තවත් ඕක්ස්ලා එන නිසා දුහද්දී ඕක්ස්ලා දහස් ගාණක් මෙයාලා වට කරගන්නවා. මෙතනින් නම් බේරෙන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. හැබැයි එක පාරටම ඈතින් ගින්දර පාට එළියක් වැටෙනවා. ඕක්ස්ලා සේරම මේ එළියට බය පැනලා දුවනවා. මේ ඉන්නේ බැල්රොක්. මෙයා පුරාණ කාලේ ඉඳලා එන යක්ෂයෙක්. ගැන්ඩල්ෆ් කියනවා ඔයාලට මෙයා එක්ක නම් හැපෙන්න බෑ. ඒක නිසා දුවන්න කියලා. මෙයාලා මේ උමගතුලේ ගමන සම්පූර්ණ කරන්න නම් කසක් දුම් කියන පාලෙමින් ඉගුඩ වෙන්න ඕන. ඉතින් ගැන්ඩල්ෆ් ඈත තියෙන පාලෙම පින්නලා ඇරගොන්ට කියනවා දැන් ඔයා මෙයාලට මඟ පෙන්වන්න කියලා. ගැන්ඩල්ෆ් දන්නවා බැල්රොක් හුඟක් භයානක බව. ඉතින් කට්ටිය ගමන යන්නේ පාර එක තැනකින් කැඩිලා. පහළ තියෙන්නේ ඉමක් කොනක් පේන්නේ නැති අගාධයක්. වැටුනොත් නම් කෑලිවත් හොයන්න බැරි වෙයි. ඉතින් කට්ටිය එක එක්කෙනා එහා පැත්තට පනිනවා. මේ අතර ඕක්ස්ලාත් හැංගිලා ඉඳන් පහර දෙනවා. ඉතින් එකපාරම ගුහාව දෙදරන්න අරන් මේ පාර කැඩෙන්න ගන්නවා. ඒත් ඉතින් ෆ්‍රෝඩෝට අරගොන්ට පුළුවන් වෙනවා අනිත් අය ඉන්න තැනට පැනගන්න. ඊට පස්සේ මෙයාලා කසඩ්ඩුම් පාලෙමින් ඉගුඩ වෙද්දී ගැන්ඩල්ෆ් මෙයාලගේ පස්සෙන් එන බැල්රොක් කියන යක්ෂයාට කියනවා මම ආලෝකයේ බලයට සේවය කරන හිරුගේ බලය අතින් දරාගෙන ඉන්න කෙනෙක්. ඔයාට මේ පාලම බහු කරන්න බෑ කියලා. මෙතනදී ඇත්තටම බැල්රොක් සහ ගැන්ඩල්ෆ් කියන එකම වර්ගයේ අය. හැබැයි යාලා දරාගෙන ඉන්නේ විරුද්ධ බලයන්. ගැන්ඩල්ෆ් දරාගෙන ඉන්නේ ආලෝකයේ බලය, බැල්රොක් දරාගෙන ඉන්නේ අඳුරේ බලය. ඉතින් ගැන්ඩල්ෆ්ට පුළුවන් වෙනවා බැල්රොක්ව පාලමෙන් පහළට වටන්න. හැබැයි බැල්රොක් ගැන්ඩල්ෆ්වත් ඇදලා පහළට වටනවා. කාටවත් ගැන්ඩල්ෆ් බේරගන්න බැරි වෙනවා. ඉතින් අච්චර ලොකු ප්‍රපාතකෙ වැටුනම කාවද ඉතුරු වෙන්නේ? ඉතින් මෙයාලා ගුහාවෙන් එළියට ඇවිත් හැමෝම දුක් වෙනවා. ඇරගොන්ටයි දැන් මූලිකත්වයේ ගැන්ඩල්ෆ් බාර දුන්නේ. ඉතින් මෙතනට ඕක්ස්ලා එන්න කලින් ඇරගොන් මෙයාලව ඉක්මනට මෙතනින් එක්කන් යනවා. මෙයාලා ලොත්‍රියන් කියන සූර්යයන්ගේ වනාන්තරයට ඇතුල් වෙනවා. මෙතනදී මෙයාලව කැලෑව ආරක්ෂා කරන සූර්යෙක්ට හම්බෙනවා. එයා ලෙගොලස් වගේම ඇරගොන්නත් හඳුනනවා. මෙයා කට්ටිය එක්කන් යනවා ගැලැඩ්රියන් කියන ආලෝකයේ කාන්තාව සහ එයාගේ ස්වාමියා වන සෙලබෝන් කියන මේ ලොත්‍රියන් වනාන්තරයේ අධිපති ළඟට. ඇත්තටම මෙතන හරිම ප්‍රියමනාප ඇස් අදහා ගන්න බැරි අමුතු ලස්සනක් තියෙන්නේ. ඉතින් ගැලැඩ්රියන් කියන්නේ සූර්යයන්ගේ අතරින් උතුම් සහ වැඩිම කාලයක් ජීවත් වුණ කෙනෙක්. සූර්යයන්ට අයිති වුණ මුදු තුනෙන් එකක් ගැලැඩ්රියන්ටයි ඇති වුණේ. ඉතින් මෙයාට පුළුවන් අනිකයාගේ ඇස් දිහා බලලා හිත කියවන්න වගේම අදාළ කෙනාට විතරක් ඇහෙන කතා කරන්න. මෙයා හැමෝගෙම හිත කියවනවා. සෙලිබෝන් කියනවා හතුරෝ දන්න ඔයාලා මෙහි ඉන්නවා කියලා. මෙයාලා ගැන්ඩල්ෆ් ගැන අහද්දී ලෙගොලස් කියනවා එයා බැල්රොක් එක සටන් කරලා අපි අතරින් වෙන් වුණා කියලා. ඉතින් මේ සූර්යයන් මේ කටියට විවේක ගන්න ඉඩ දෙනවා. ටික වෙලාවකින් මෙයාලට එනවා ගීතිකාවක්. ලෙගොලස් කියනවා මේ ගීතිකාව යාලා ගැන්ඩල්ෆ් වෙනුවෙන් පවත්වනවා කියලා. ඉතින් කට්ටිය විවේක ගද්දී ෆ්‍රෝඩෝ දකිනවා ගැලැඩ්රියන් මෙයාලා ගාවින් ඇවිදගෙන යනවා. ෆ්‍රෝඩෝ යාගේ පස්සෙන් ගියාම ගැලැඩ්රියන් යාගේ කන්නඩියෙන් ෆ්‍රෝඩෝට බලන්න කියනවා. ඒකින් අතීතය වර්තමානය සහ අනාගතයේ සිද්ධිත් පෙන්නනවා. ඉතින් ෆ්‍රෝඩෝ දකිනවා ෂයවලට කරදර සිද්ධ වෙනවා. අඳුර පැතිරෙනවා. යුද්ධය පටන් ගන්නවා. ඒ වගේම මෙයාලව ඕක්ස්ලා හිර කරගෙන ඉන්නවත් දකිනවා. ඊට පස්සේ සෞරෝන්ගේ ඇස දකිද්දී මුද්දේ පැත්තට ඇදලා යනවා. ෆ්‍රෝඩෝ අමාරුවෙන් එතනින් ගැලවිලා බිම් වැටෙනවා. ඉතින් ෆ්‍රෝඩෝ ගැලැඩ්රියන්ට කියනවා ඔයා බලවත් වගේම හොඳ කෙනෙක්නේ. ඔයා මුද්ද ගන්න කියලා. ඒත් එයා පෙන්නනවා මුද්ද ගත්තොත් එයා අඳුරු රජිනක් බවට පත් වෙන විදිය. ඒක නිසා ගැලැඩ්රියන් කියනවා ෆ්‍රෝඩෝ ඔයයි මේක විනාශ කරන්න ඕන. මේ තියෙන්නේ බලමුදු වලින් එකක් වෙන නෙන්යා කියන මුද්ද. මමයි මේ මුද්දේ අයිතිකාරයා. ඉතින් ගැලැඩ්රියන් කියනවා ඔයාලගේ මිත්‍ර සංවිධානයේ ටිකෙන් ටික බෙද වැටෙනවා. කෙනෙක් ඔයාගෙන් මුද්ද ගන්න හදයි. අවදානෙන් ඉන්න. ඉතින් ගැලැඩ්රියන් නොකිය කියන්නේ බොරුමිය ගැන. ඉතින් මෙහෙදි විවේක අරගෙන කට්ටියම යන්න ලෑස්ති වෙද්දි සෙලබෝන් හැමෝටම ලෝගු දෙනවා සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න. ඔන්න දැන් අපිට අයිසන්ගාඩ් පෙන්නනවා. සාරුමාන් උරුකයි නායකයාට කියනවා ඕක්ස්ලා කාලයකට කලින් සූර්යයන් වෙලා ඉඳියා. අඳුරු බලවේගය යාලට වද දුන්නා. විකෘති කළා. අඳුරෙන්ම වසාගත්තා. ඒත් මගේ නිර්මාණයක් වන ඔබ ඕක්ස්ලාට වඩා ශක්තිමත්. ඉතින් උරුකායි වැඩ කරන්නේ සරුමාන්ට. ඇත්තටම ඔහු උරුකායි නිර්මාණය කරේ මුද්ද ඔහුට ඇති කරගන්න. ඉතින් මුද්ද ගෙනෙන කට්ටිය හොයන්න සරුමාන් හමුදාවක් යවනවා.
සරුමාන උරුකායි නායකයාට කියනවා එතන ඉන්න කුරුමිට්ටෙක් ළඟ වටිනා වස්තුවක් තියෙනවා. ඒක නිසා එයාලට කරදර නොකර අරන් එන්න. අනිත් කට්ටිය මරලා දාන්න. දැන් අපිට ආයෙම ෆ්‍රෝඩෝලා පෙන්නනවා. ගැලැඩ්‍රියන් හැමෝටම තෑගි දෙනවා. ලෙගොලස්ට ගලාඩ්‍රියම් කියන වටින දුන්නක් දෙනවා. පිපින්ටයි මෙරීටයි ලොල්දොරින් කියන කෙනිසි දෙනවා. සෑම්ට සූරයන්ගේ ලණුවක් දෙනවා. ගිම්ලිට යාගේ කැමැත්ත අනුව ගලැඩ්‍රියන්ගේ රත්තරන් පාට කෙස් ගස් කීපයක් දෙනවා. ඇරගොන්ට නම් කියනවා ඔබට මං තෑගි දෙන්න අවශ්‍ය නැහැ. ඔබට ඇයගේ ආදරය සහ ඇය මේ ආදරේ සංකේතය විදිහට දීලා තියෙන පෙන්ටන් එක තමයි ලොකුම තෑග්ග. ගලැඩ්‍රියන් ඇරගොන්ට කියනවා ඔබ දැන්වත් රාජ්‍ය පාලනය කරන එක ගැන හිතන්න කාලය ඇවිත්. ගැලැඩ්‍රියන් ෆ්‍රෝඩෝට දෙනවා ඉරන් නිල් කියන පහන. මේක ලොකු මායා බලයක් තියෙන අඳුරේදී ආලෝකය දෙන වස්තුවක්. ඉතින් මෙයාලා ගඟ දිගේ ටික දුරක් ගමන් කරලා රෑ වුණාම විවේක ගන්නවා. මෙයාලා දකිනවා ගොඩම් තාමත් මෙයාලගේ පස්සෙන් යනවා. ඉතින් සෑම් ෆ්‍රෝඩෝට කෑම කන්න කිව්වත් ෆ්‍රෝඩෝ කන්නේ නැහැ. ඒ වගේම ෆ්‍රෝඩෝට නිින්ද යන්නේ නැහැ. ඉතින් හැමෝම නිදි කියලා හිතන බොරුමිය අරගොන්ට කියනවා ගොන්ඩෝර් වල මිනාස් දිරිත් තමයි ආරක්ෂිත මාර්ගය. එහෙන් යමු කියලා. අරගොන් එක ප්‍රතික්ෂේප කරද්දී බොරුමිය රණ්ඩු වෙන්න ගන්නවා. බොරුමිය අරගොන්ගෙන් අහනවා සූර්යානු විශ්වාස කරන්න පුළුවන් නම් ඇයි තමන්ගේ රාජ්‍යයේ මිනිස්සුන්ව විශ්වාස කරන්න බැරි කියලා. අරගොන් අවසාන තීරණය වශයෙන් කියනවා ඔයාලගේ නගරේ මැදින් අපි කොහොමදවත් යන්නේ නැහැ කියලා. මේ හැමදේම ෆ්‍රෝඩෝ අහගෙන ඉන්නේ. ඔන්න ඊළඟ දවසේ මෙයාලා ගඟ හරහා ගමන ආරම්භ කරනවා. මෙයාලා දකිනවා අර්ගොනාත් කියන ස්ථානය. මේක තමයි ගොන්ඩෝර් රාජ්‍යයට ඇතුල් වෙන ගංගා මාර්ගයේ ප්‍රධාන ප්‍රවේශය. මෙතන තියෙන්නේ පුරාණ රජවරු දෙන්නෙක් වන ඉසින්දෝර් සහ ඇනරියොන්ගේ පිළිම. ඉතින් මෙයාලා දිග ගමනකට පස්සේ පාත් ගලන් කියන තැන නවතිනවා. මෙතනින් පස්සේ ටික වෙලාවක් විවේක අරන් බෝට්ටුව හංගලා පයින් යමු කියලා අරගොන් කියනවා. ලෙගොලස්ට අනතුරක් අතනග කියලා දැනෙන නිසා එයා කියනවා විවේක ගන්න නෙමෙයි ඉක්මනට යමු කියලා. ඉතින් මේ අතර ෆ්‍රෝඩෝ මෙතන නැහැ කියලා කට්ටිය දකිනවා. ෆ්‍රෝඩෝ මේ කන්දේ ඇවිදින්දී දර හොයන්ගේ බොරුමියව හම්බෙනවා. බොරුමිය කියනවා මුද්ද නිසා දවසින් දවස ඔයා විඳවන විදිය මට තේරෙනවා. බොරුමිය ටිකක් හොඳ සිහියෙන් නෙවෙයි ඉන්නේ. බොරුමිය කියනවා මුද්ද මට දෙන්න කියලා. බොරුමිය මුද්ද උදුර ගන්න උත්සාහ කරද්දී කරන්නම දෙයක් නැති තැන බේරෙන්නත් ඕන නිසා ෆ්‍රෝඩෝ මුද්ද ඇඟිල්ලට දාගන්නවා. ඉතින් ෆ්‍රෝඩෝව සෞරොන් ඉන්න අඳුරු ලෝකෙට යනවා. මේ මුද්ද දාගන්න හැම වෙලාවකම සෞරොන් ඉන්න අඳුරු ලෝකෙට තමයි යන්නේ. මෙතනදී සෞරොන්ගේ ඇස දකින්න ෆ්‍රෝඩෝ බය වෙලා මුද්ද ගලවනවා. ෆ්‍රෝඩෝව මතුවෙද්දිම මෙතනට ඇරගොන් එනවා. මේ සිද්ධි වලින් බය වෙලා ඉන්න ෆ්‍රෝඩෝට හිතෙනවා ඇරගොනොත් මුද්ද ගන්න උත්සාහ කරයි කියලා. ෆ්‍රෝඩෝ බය වෙලා ඉන්නවා කියලා තේරෙන ඇරගොන් කියනවා මං ඔයාව ආරක්ෂා කරනවා වගේම මුද්ද ගෙනියන්න ඕන ඔයයි කියලා. ඇත්තටම ෆ්‍රෝඩෝ දන්නවා ඇරගොන් කියන්නේ හොඳ කෙනෙක් කියලා. ෆ්‍රෝඩෝගේ කඩුව නිල් පාට වෙනවා දකින ඇරගොන් ෆ්‍රෝඩෝට යන්න කියලා මෙතනට එන ඕක්ස්ලක සටන් කරනවා. දුවගෙන යන ෆ්‍රෝඩෝ එක තැනක හැංගෙද්දී ඒ කිට්ටුවම හැංගිලා ඉන්න මෙරි පිපිනොයි ෆ්‍රෝඩෝට එයාලා ළඟට කතා කරනවා. ඒත් ෆ්‍රෝඩෝගේ බැල්මෙන් මෙයාලට තේරෙනවා ෆ්‍රෝඩෝ මෙයාලගෙන් වෙන් වෙලා යන්න හදනවා කියලා. ඉතින් මෙරි පිපිනොයි ඕක්ස්ලගේ අවධානය එයාලගේ පැත්තට හරවගෙන ෆ්‍රෝඩෝට මෙතනින් යන්න උදව් කරනවා. ඉතින් ෆ්‍රෝඩෝගේ මුද්ද ගන්න උත්සාහ කරපු එකට දුකෙන් ඉන්න බොරුමිය මෙතනට ඇවිත් මෙරිවයි පිපිනයි බේරගන්න සටන් කරනවා. මේ අතර අනිත් අයත් සටන් කරනවා. බොරුමිය ඉන්න පැත්තේ එයාගේ උදව්වට කවුරුත් නැහැ. ඒත් එයාගේ උපරිමෙන් සටන් කරද්දී උරුකායි නායකයෙක් බොරුමියට ඊතල වලින් විදිනවා. ඊතල වැදිලත් බොරුමිය සටන් කරනවා. ඉතින් උරුකායි නායකයා කඩුවෙන් බොරුමියව මරන්න හදද්දී ඇරගොන් ඇවිත් උරුකායි එක සටන් කරලා එයාව මරලා දානවා. බොරුමිය අරගොන්ට කියනවා මම ෆ්‍රෝඩෝගෙන් මුද්ද ගන්න උත්සාහ කරා. මට සමා වෙන්න. මට මාව පාලනය නැති වුණා. මට පොරොන්දු වෙන්න අපේ රාජ්‍ය මිනිසුන්ට මැරෙන්න දෙන්නේ නැහැ කියලා. අපේ රාජ්‍ය ආරක්ෂා කරන්න. ඇරගොන් කියනවා ඔයා හුඟක් ගෞරවනීය කෙනෙක්. ඔයා හුඟක් හොඳට සටන් කරා. ඉතින් අවසාන වශයෙන් ඇරගොන්ට මගේ සහෝදරයා වගේම මගේ රජු ඔබයි කියලා බොරුමියගේ හුස්ම නතර වෙනවා. දැන් පෙන්නනවා ෆ්‍රෝඩෝට මතක් වෙනවා ගැන්ඩල්ෆ් කිව්වා අවස්ථාව සහ කාලය අනුව සුදුසු තීරණ ගන්න කියලා. ඉතින් ෆ්‍රෝඩෝ තීරණය කරනවා තනියම මේ ගමන යන්න. හැබැයි සෑම් මෙයාගේ බෝට්ටුව පස්සෙන් එනවා. සෑම වතුරේ ගිලෙද්දී ෆ්‍රෝඩෝ යව බෝට්ටුවට අරගන්නවා. සෑම් ෆ්‍රෝඩෝට කියනවා ඕන දෙයකට මං ඔයා එක්ක ඉන්නවා. මං පොරොන්දු වුණා ගැන්ඩල්ෆ්ට ඔයාව ආරක්ෂා කරනවා කියලා. ඉතින් මෙයාලා බෝට්ටුව හබල් ගන්න පටන් ගන්නවා. මේ අතර කට්ටිය එකතු වෙලා බොරුමියගේ ශරීරයේ බෝට්ටුවක දාලා ගඟ දිගේ යවන ගොන්ඩෝර් රාජ්‍යයට. ඉතින් ලෙගොලස් කියනවා අපි නැගෙනහිරට යමු. ෆ්‍රෝඩෝලා දැන් එහෙන් යනවත් ඇති කියලා.
ඇරගොන් කියනවා ෆ්‍රෝඩෝගේ ඉරණම තවදුරටත් අපි අතේ නැහැ. ගිම්ලි අහනවා ඒ කියන්නේ අපේ කණ්ඩායම අසාර්ථකයිද? ඇරගොන් කියනවා එහෙම වෙන්නේ නැහැ. අපි එකතු වෙලා මෙරිවයි පිපින්නයි බේරගමු. ඉතින් මෙයාලා මෙරිවයි පිපින්නයි බේරගන්න පිටත් වෙනවා. දැන් ෆ්‍රෝඩෝ සෑම් එක යද්දි දකිනවා ඈතින් පේන මෝඩෝර් රාජ්‍යය. ෆ්‍රෝඩෝ ප්‍රාර්ථනා කරනවා කණ්ඩායමේ අනිත් අයටත් ආරක්ෂිත මාර්ගයක් හම්බෙයි කියලා. ඒ වගේම ෆ්‍රෝඩෝ ස්තුතිවන්ත වෙනවා සෑම් මෙයා එක්ක ආවට. ඉතින් සෑම් වගේ දුකේදී සැපේදී ඉන්න යාළුවෙක් අපි හැමෝටම හම්බෙන්න ඕන. ඉතින් මේ ගමනේදී ෆ්‍රෝඩෝට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ෆ්‍රෝඩෝ මෝඩෝර් වලට යයිද? මුද්ද විනාශ කරන්න පුළුවන් වේද? මේ දේවල් The Two Towers කියන Lord of the Ring දෙවනි මූවි රීකැප් එකෙන් දැනගන්න subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. I'm Cine Girl. I'll come back with a new video.